ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඓතිහාසික කිලිනොච්චි සංචාරයේ තවත් වැදගත් අවස්ථා රැසක් සනිටුහන් විය. ඒ රාජ්‍ය නායකයෙකු සටන් පවතින ප්‍රදේශයක ඉදිරි මෙහෙයුම් මැදිරියක් නිරීක්ෂණය කිරීමයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කිලිනොච්චි සංචාරයේදී වැදගත් අවස්ථා රැසක් සනිටුහන් විය. ජනාධිපතිවරයෙකු ප්‍රථම වරට කිලිනොච්චි ගියේද ඊයේ දිනේ. LTT ත්‍රස්තවාදීන්ගේ හදවත බඳු වූ කිලිනොච්චිය මුදාගෙන එහි යුද උණුසුම පහව යාමටත් පෙර රාජපක්ෂ මැතිතුමා සංචාරයක නිරත වීමද විශේෂත්වයකි. මෙහිදී ජනාධිපතිතුමා ඉදිරි පෙරමුණේ මෙහෙයුම් මැදිරියද නිරීක්ෂණය කළේය. නියම රහිත ගුවන් යානා මගින් ලබාගත් දත්ත සියල්ලද එතුමාගේ නිරීක්ෂණයට ලක්විය. එමෙන්ම මෙහිදී යුද මුක්ත කලාපයේ කටයුතුද ජනාධිපතිතුමාට දැකගත හැකි විය. රාජ්‍ය නායකයෙකු ඉදිරි පෙරමුණේ මෙහෙයුම් නිරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙය බව 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා අප නිෂ්පාදන කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණි.